Good morning guys. අපි දැන් ඉන්නේ එතන Santa Claus village එකේ Arctic Circle Center. එතන restaurant එකක් තියෙනවා. restaurant the Santa Home restaurant එකක්ද කියලා ඒකේ නම. ඒකෙන් දැන් අපි උදේට කෑවා. එතන හැබැයි ගොඩක් තියෙන්නේ මේවා මේ reindeer meat beef තියෙනවා. chicken එහෙම තිබ්බේ නෑනේ. sausage තියෙනවා. ඒවා තියෙන්නේ reindeer sausage. පෝක් තියෙනවා, බේගන් තියෙනවා, මස් එහෙම තමයි ගොඩක් තියෙන්නේ එතන. මේක ඇවිල්ලා මෙතන නිකන් ග්‍රොසරි ස්ටෝර් එකක් වගේ මේ ගිෆ්ට් සුවනියර් ෂොප් එකක් තියෙනවා. ඊට එහයින් මම හිතන්නේ ග්‍රොසරි ස්ටෝර් එකකුත් අපි දැක්කා ඊයේ. අර එහා පැත්තේ තියෙනවා එතන ගෑස් ස්ටේෂන් එකක් නේ. ගෑස් ස්ටේෂන් එකක් එතන තියෙනවා තව මේ පොඩි රෙස්ටෝරන්ට් එකක් වගේ එකක් තියෙනවා එතන තියෙනවා මම දැන් බර්ගර්ස් එහෙම තියෙනවා චිකන් බර්ගර්ස් එහෙම තියෙනවා එතන මෙහෙ ගොඩක් තියෙන ඉතින් රේන්ඩියර් තමයි අතන තමයි එතන හෝටල් රිසෙප්ෂන් එක වගේ පේන ඉස්සරහ මේක තමයි ඉතින් සැන්ටා ක්ලොස් විලේජ් එක මම ඇවිදගෙන ඉතින් හැමතැනටම යන්න තියෙන්නේ අද තාම මුකුත් අපි බුක් කරලා නැහැ. ඉතින් ගිහිල්ලා බලන්න ඕන මොනවද තියෙන ඇක්ටිවිටිස් කියලා. ගොඩක් ඒවා අපි 10න් පස්සේ තමයි ඕපන් කරන්නේ. මේ ඇක්ටිවිටිස් ඔක්කොම 10න් පස්සේ තමයි ඕපන් කරන්නේ. මෙතන මේ තියෙන්නේ ක්‍රිස්මස් හවුස් මීට් ද සැන්ටා. සැන්ටා වැඩ පටන් ගන්නෙ 10න් පස්සේ තමයි. දැන් වෙනවා තාම නිදි. හරි. මෙතන මේ හොටෙල් රිසෙප්ෂන් එකේ තියෙන හොටෙල් රිසෙප්ෂන් එකේ ඒකෙත් තියෙන රෙස්ටෝරන්ට් එකක් ඒක නම් ඒකත් මම හිතන්නේ ඒක හවස හරින්නේ එක එක ටයිම්ස් වලට තමයි රෙස්ටෝරන්ට් හරින්නේ දැන් මේක හරින්නේ 3 hours එක හරින්නේ මම හිතන්නේ හවස ඩිනර් ටයිම්ස් වලට තමයි ඒක තියෙන්නේ බ්‍රෙක්ෆාස්ට් ගන්නේ අර මේ අපි මම මුලින් පෙන්නුවා ආර්ක්ටික් සර්කල් සෙන්ටර් එකේ එතන තමයි බ්‍රෙක්ෆාස්ට් ගන්නේ අර ආයෙත් පේන ගෙවල් වගේ තියෙනවා ඒ වල තමයි අපි ඉන්නේ ඒක තමයි කොටේජස් කියන්නේ මෙතන තියෙන මැප් එක බලා ගන්න පුළුවන් හරි මේ තියෙන්නේ රිසෙප්ෂන් හොටෙල් රිසෙප්ෂන් 3 hours රෙස්ටෝරන්ට් ඒ රිසෙප්ෂන් එකේම තියෙන එක ඒකේ ඩිනර් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ එක එක ටයිමින්ග්ස් තියෙනවා මම ඒ Google එකට Google Maps දාලා එතන රෙස්ටෝරන්ට්ස් නියර්බයි බහලුවම මේ පේන ඔක්කොම ඕපන් කරන්න කීයටද කියලා අපි ඉන්නේ මේකේ අපි ඉන්නේ 49 කොටේජ් එක. ඒකේ මෙතන පාරෙන් එහා පැත්තේ තමයි තියෙන්නේ. ඇවිදගෙන යන දුර. මෙතන නිකන් ලොකුට දුර එන දුරක් වගේ පෙන්වන්නට ඇත්තට දුරක් නැහැ ඇවිදගෙන යන්න පුළුවන්. මේ සෝනි ෂොප් එක. ඊපස්සේ මෙතන තමයි දැන් ක්‍රිස්මස් හවුස් රෙස්ටෝරන්ට් දැන් අපි ඉස්සෙල්ලා පෙන්වන ආර්ක්ටික් සර්කල් සෙන්ටර් කියලා. එතන තියෙන එක රෙස්ටෝරන්ට් එක. මේ අතර ටිකක් සුපීරියර් කොටේජස් කියනවා හිතන්නේ. අපේකට වඩා ටිකක් ගණන් ඒවා වෙන්නේ නැති සමනක් විතර. ස්වීට් රූම්ස් තියෙනවා මේ මේකේ තියෙන තවත් මේ එක පැති වලට යන්න පුළුවන්. තව ආනෙති ග්ලාස් රිසෝට් කියලා තියෙනවා. ඒවා මම හිතන්නේ ඉග්ලූස් හවුස් වගේ තියෙන ඒවා තියෙනවා. ඒවා ටිකක් ගණන් ඒවා මම හිතන්නේ දවසකට සාමාන්‍යයෙන් ඩොලර් 500න් උඩ වගේ තමයි තියෙනවා හිතන්නේ. එක සීසන් එක වෙද්දි තව ටිකක් ගණන් දෙසැම්බර් මම හිතන්නේ දෙසැම්බර් පෙබ්‍රුවරි මාර්ච්දි සෑහෙන ගණන් වෙනවා ස්නෝ වැටෙනකොට. තාම මෙහෙට මම හිතන්නේ ෆස්ට් ස්නෝ එක තමයි වැටලා තින්නේ නැත්නම් එච්චර මේ තාම ස්නෝ නෑ මේ අපි නම් උදේට නිකන් ඉන්න වගේ තිබ්බා කාර් වල එහෙම නිකන් සුදු පාටට වැටලා තිබ්බා එහෙම නැත්නම් මේ ස්නෝ එකක් තාම නෑ හැබැයි මේ මාර සීතලයි අත් එහෙම ගල් වෙනවා දැන් කටින් මෙහෙම කතා කරනකොට එහෙම දුම් දානවා අපි අර පැත්තෙන් ගොඩ දෙන්න බා අපේ රූම්ස් තියෙන පැත්තට යන්න මේ රෙන්ඩිය පැත්තට යන්න අපි ඒක තමයි ඒක අපි වැඩි වෙලා එහෙනම් අපි කොටේජස් තියෙන පැත්තට එනවා මේ මෙතෙන් තමයි මේ 3 hours රෙස්ටෝරන්ට් එක මේ පැත්තේ මේ වම් පැත්තේ රිසෙප්ෂන් එක ඔක්කොම එකම තැන තමයි ඒක කනෙක්ට් කරලා තියෙන්නේ ඔක්කොම මේ පැත්තෙන් එන්ටර් වෙන්නත් පුළුවන් මේ මෙතන බෑක් ඩෝර් එක තියෙනවා මෙතනින් එන්ටර් වෙන්නත් පුළුවන් මේ රෙස්ටෝරන්ට් එකට යන එක
ඉස්සර අනිත් පැත්තෙන් මේ රිසෙප්ෂන් එකට යන දොර. ඉතින් 3Ls එක. මේක ඉතින් මේක ගමක් වගේ කියලා තමයි සැන්ටා ක්ලොස් විලේජ් කියලා. තමයි මෙහෙම ඇතුළට යන්න තියෙන තව මේ කාර් එකක් වගේ රෙන්ට් කරගෙන ආවනම් ඉතින් තව ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන් මොනවද තියෙන්නේ කියලා. ඒකෙත් ඉතින් ඔය මේ හොටෙල්ස් ඒ වගේ තමයි තියෙන්නේ. මෙන්න මෙතන මොනවද හදලා තියෙනවා නිකන් ඉග්ලුස් වගේ. මම හිතන්නේ රෙස්ටෝරන්ට් එකෙන් මොන හරි ඒගොල්ලන්ට මේ කන්න බොන්න මේ ඩිනර් ගන්න වගේ එහෙම වෙන්නේ නැති. ඔය ඈත තියෙන ඔය මේ ඒවත් ඔය ඇක්ටිවිටීස් තියෙන රේන්ඩියර් හස්කි රයිඩ්ස් ඒ වගේ තියෙන තැන තමයි. මොන ආර්ක්ටික් සර්කල් එක පැත්ත පොඩ්ඩක් ගිහලා එන්න. ඔය නම් දැස්තිලා එන්න. රයිට්. එන අපි යනවා කොහෙද කොටේජ් එකට.